ආයිබෝවන් හැමෝටම මේ සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අද කතා කරන්න එක පොඩ්ඩක් මේ අලුත් දෙයකට පොඩ්ඩක් යොමු වෙන්න කියලා හිතුවා. ඉතින් හැමදාම වගේ එක එක දේවල් ගැන අපි කතා කරනවා. මේක ඇවිල්ලා අපි පොඩ්ඩක් නිතර දෙවිලේ කතා කරන දෙයක්. හැබැයි මේ දැන් අපි දකිනවා අපේ ලංකාවේ යාළුවෝ නිතරම මේක ගැන මේ දේ ගැන මේ අපි කතා කරන යන දේ ගැන, ඒ කියන්නේ ෆෝමියුලා 1 ගැන ඉන්ට්‍රස්ට් එකක් ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් මේ අපි හිතුවා අපි තුන්දෙනා ඉන්නේ මේ ලෝකේ කොන් තුනක මේ පොඩ්ඩක් මේ තාක්ෂණික බාධා මැද්දේ පොඩ එකතු වෙලා මේ දෙක ගැන කතා කරන්න ඕනේ කියලා. මේ මම දීලක, මම ඉන්නේ ලංකාවේ. ඊට පස්සේ මාත් එක්ක ඉන්නවා ජානේන්ද්‍ර, එයා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ පර්ත් වල. ඊට පස්සේ මාත් එක්ක අනිත් ඉන්න පුද්ගලයා මලින්ද, මේ මලින්ද ඉන්නේ කැනඩාවේ වැන්කූවර් වල. කැනඩාවේ වැන්කූවර් වල ඉන්නේ. ඉතින් කොන් තුනක ඉන්න තුන්දෙනෙක් අපි මේකේ මේ අපි මේ ලස්සන්ට හදාගත්තයි මෙම කියනගේ හැබ අපි පස්සේ හිතුව මේ එහෙම ඕන්න අප ෆුල් රෝ මේක කරන්න අපි දන්න වගේ දන්න දන්නගෙන උඹල දන්න දේවල් කමෙන්ට කර පල්ල දාන සිීන්නගෙද අපි මේ ඉන්නේ ලෑන්ම ඩස්පින්නගෙන ස්ක්‍රිප්ටක් කදාගත්ත පවපොයින්ටක් කදාගත්තා ඊට පස්සේ ගොඩක් කදාගත්තා ඒ එකක්වත් වැඩන්න කරන්න පටන්ගම කියලා පටන් ගත්තා අපි දන්න දෙයි යෝගොල දන්න දෙයි හැමෝම එක තැනකට ඇවිල්ලා බෙදාගන්න පලට්ෆෝර්ම එකක් විදියට කතා කරන දේවල් පිහිතුව මේක ආරම්භයක් වෙහි සහ මේක ටෙක්නිකල් නොන් ටෙක්නිකල් පොලිටිකල් එකන්න මේ ෆෝමියලවන්න ලිතරයද ඒ වගේ ඒවා කතා කරන්නම අපේ අයිඩියයක තියෙන්නේ සහ හිතන ගොසිප්පගේ දේවලුත් අවුලන් ආවොත් එහෙම ඒ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ඒක තම අරමුණ ඔන්න දැන් මේ යටින් දාන්න මේක තම තිබ්බ අරමුණ කියලා මේ අරමුණ ඕකයි ඒ කරගෙන ගිහිල්ලා බලන්න කියලා ස්කෝප් ඔෆ් වර්ක් ස්කෝප් එක මෙහෙම තමයි. ඉතින් අද මේ පොඩි බිගිනින් එකක් විදිහට අපි හිතුවා මේ දැන් ෆෝමියුලා 1 ගැන දන්න කට්ටිය ඉන්නවා නොදන්න කට්ටිය ඉන්නවා ගොඩක් කාලයක් තිස්සේ ෆෝමියුලා 1 බලන කට්ටිය ඉන්නවා ළඟදී අපි දන්න F1 ෆිල්ම් රිලිස් වුණා ඒකත් එක ලොකු හයිප් එකක් ආවා. ඒ වගේම පහුගිය සීසන් 7 වගේනේ Netflix එකෙන් Drive to Survive කියලා සීරීස් එකක් ආවා. ඒකත් එක්ක ෆෝමියුලා 1 ගොඩක් පොපියුලර් වුණා දැන්. එතකොට ඒකත් එක්ක එක එක කැටගරිස් තියෙනවා ෆෝමියුලා 1 ගැන. ෆෝමියුලා 1 වල පොලිටිකල් සයිඩ් එක ගැන දන්න කට්ටිය ඉන්නවා, ටෙක්නිකල් සයිඩ් එක ගැන දන්න කට්ටිය ඉන්නවා. එතකොට ඒක ඉංජිනීරින් පැත්ත ගැන විතරක් හදාරන කට්ටිය ඉන්නවා. ඒ වගේ ගොඩක් සෙක්ටර්ස් තියෙනවානේ මේක ඇතුලේ. ඉතින් අපි හිතුවා මුලින්ම නිකම් ෆෝමියුලා 1 කියන්නේ මොකද්ද කියලා ඒකේ ආරම්භය, එතකොට රේස් එකක් කොහොමද, රේස් වීකෙන්ඩ් එකක් යන්නේ කොහොමද, ඒකේ ප්‍රයිම් එකේ හිටපු කට්ටිය කවුද, ඒව ගැන පොඩි නිකන් ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න කියලා හිතුවානේ පොඩිම. ඔව් ඒක තමයි අතර ප්ලෑන් එක උනේ. මේ ප්ලෑන් එක තියෙන නිසා ඒක තමයි අපේ අවශ්‍යතාව වෙන්නේ. මේ අපි බලාපොරොත්තු වෙනවා මේක මේ සීසන් එක ටිකක් දිගයි. මේ සීසන් එක ඉවර වෙනත් ඉවරකම කල්වත් දෙයියන්ගේ පිටින් මේක ෂේප් එක කරගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම ඊළඟ රේස් දෙක තුන ස්කිප් වෙන්නත් පුළුවන්. හැබැයි මේ කොහොමද පස්සෙන් ළමයි අඬන සද්ද වෙන්න පුළුවන්. ඒවා ඉග්නෝ කරන්න එනවා. ඉතින් මේ අපි මේ කියන්න ගත්තේ ඇත්තටම අර කිව්වා වගේ එක එක හේතු හින්දා මේක බලලා ඉන්නවා. සමහර විට මේ අර මොකක්ද ඒකට කියන්නේ පිය ප්‍රෙෂර් එක හින්දා මේක බලන මිනිස්සුත් ඉන්නවා. එහෙමත් තියෙනවා. ඔව්. සමහර කට්ටිය ඩ්‍රයිවර් ලස්සනින් ඉඳලා බලනවනේ. ඔව්. ගෑනු ළමයි ඒකත් තියෙනවා. මේ ඩ්‍රයිවර් ලස්සනින් ඉඳලා බලන එක ගොඩක් නෑ කියන්න බෑ කොයිම වෙලාවකවත්. මේ ඉතින් මොකක් හරි නිසා බලනවා නම් හොඳයි නේද? මොකක් හරි නිසා බලනවා නම් හොඳයි. බලනවා නම් බලන්න. මේ බලව නැත්තම් ඒත් එක එක කතා කීකේ හරි ඒත් බලන්න කියලා කියන්නේ ඒක මේ අර ඉන්ට්‍රෝ එකක් විදිහට අර පටන් ගැනීමක් විදිහට සහ නිකන් කියන් යන දෙයක් විදිහට මේ ෆෝමියුලා 1 බලන්න ඉගෙන ගන්න සහ ඒ ගැන අදහසක් ගන්න පුළුවන් හොඳම විදිහක් තමයි මේ YouTube එක. මේ YouTube එකේ දැන් අන්තිම සීසන් 5 විතර ගත්තාම ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මේ ගොඩක් වෙලාවට රේස් හයිලයිට්ස් තියෙනවා. ඊට පස්සේ ටෙක්නිකල් පැත්ත බලන ටෙක්නිකල් ඇනලිසිස් තියෙනවා.
වීක්ලි ඒගොල්ලන්ගේ රැප් එකක් දානවා ඒකත් එක්ක ගැන රේස් තියෙද්දි සීසන් එක ඇතුළේ ඒක හරහා මේ ගැන සීසන් එකේ වීකෙන් වීකයට කොහොමද ඩිවලොප්මන්ට් උනේ කියලා වගේ දැනගන්න පුළුවන් මේ ඒකමඉතින් දන්නවා දැන් හැමෝම් වගේ මේ වනවාද ආටිෆිශල් ඉන්ටෙලිජන්ස් එල්ල මොඩල් සරම පාච්චි කරන මේ සමරයිස් කල දෙන්න කිවහම සමරයිස් කල්ලත් දේ ඉතින් ඉගෙන ගන්නවන අලුතෙන් මුලේ දලා ඒ විදිහට ඉගෙන ගත්තොත් හොඳයි කියලා පොඩි සජෂණය මගේ පැත්තෙන් තියෙනවා ඒක මේ අරමුණේ මේ මෙහෙම අපි අර මේ එන මේ මධ්‍යස්ත මතධාරීන් එහෙම නෙවෙයි මේ අපි කැමති මිනිස්සු ඉන්නවා ෆෝගලාවන්න පර්සනලි මේ මැක්සස් ටැපන්ට කැමති ඒක ඒ විදියට තමයින හැබැයි මම මේ විසි හතරේ 2024 මැක්ලරන්නට සපෝට් කරා මගේ මේ කැනඩාවන්න යාලුවෙක් මට දුන්න මේ හුඩිය එකක් හොඩි හොඩිය හිදම රස් කරන මම මේ මැක්ලරන් සපෝට් කන්න ගත්තා 25 මැක්ලරන් 24 දින්න 25 දින්නව දෙන්න ට මගේ මක්ස් ටමන්ම පසල්ලිම කැමතිම ්‍රයිව දෙන්නගේ චෙප් එක අපි හලා බලු මොකක්ද කිය උඩිය ගන්න කතා මේ උඩිය ගත්ත ඇගලත් කතාය වුණේ ලාබෙර තිබ්මයි දයි ගත් ටීප්ස් ඔක්කොගේම බැලවා මැක්ලන්න ට ලාබෙර තිබ්බේ කොල්ල කපන එක තුනේ විසිතුනේ මැක්රන් කරලා තිබෙන්න මේ තුනේ මැක්ලරන් හොඳටම කරලා තිබෙන්න උඩියක මාර මේ වැඩි මිලට ගියා ඒක වැඩිමට ගිය පර්ෆෙක්් ටයිම් එක හුඩියක් ගන්න හුඩියක් ගත් වෙදන්න අද ප්‍රශ්නයෙන් පැල්ලයන් එබා උත්තරේ දෙන්න මේ කරුණා කරලා මේ කවුද කැමති මගේ මේ කරන් ්‍රීට් කරුණේ කරන් ්‍රීට් ගැන කතා මගේ ඕල් ටයිම් ෆේවරිට් තමයි හැමිල්ටන් මේ ඇයි පොටක්ේ ගැම්මෙන් කිය මැක්සිබෝයිට ඉතින් මම හද පතුලෙම කැමති වනාට හැමිල්ටන් තත් ඒවගේම කැමති මලින්දගේ මගෙන් වන්නගේ සීසන් වෙනස් වන්න සීසන සීසන වෙනස් හැමිල්ට ගව දින පැත්තරම සපොට් කරන්න විස්සයි විස්සේ හැමිල්ටන්ට සපෝට් කරා විස්සයි විසිය එක ජස් පියෝලි ෆෝ ඩ්‍රාම මැක්ෂ සපෝට් කරා ඉනස්ස ළඟදී දීලක වගේම විස්සයි විසි හතර නම විසසි පහනේ විශේෂතර විශේෂ මැක්ටන් සපොට් කර ඇබ ගවරු දෙන පිතුවේ ඔක්ස ඔස්ක දිනයි කියලා ඔස්ක දින ඒකන අපි වෙනම කතා කරනේ යෝස්ක පස්සේ කතාරම ඔස්කට මොකද උනේ කිය උනේ කියලා ඔස්ක මේ ලබන අවුරුද්දේ චුට්ටක් ඉන්න මන්න ටෙස්ටිං බලලා ටෙස්ටිම් බල්ල අපි ටෙස්ටිම් බල්ල ටීම් බල දින්න පැත්තට තම සති හයකින් වගේ පලිගයි කාටද පයවිනි එපිසෝඩ් එක වගේ බලාගන්න පුළුවන් මේ එදවට මම දැන්ට කිමී කලියන්න කිමි ඇත්තනල් ඒ වගේ අපි හයග රස්සන් සති හයග රස්සන්න පුළුවන් කොල්ල අලාගන්න ඒ විදින්න ඒක ඉටලියන් බැල ඉටලි දල්ලන් ඉටලි සපොටන්න මලින්දගේ දාන්නති කට්ටිය ගැන මලින්ලගේ ඉටලියන් හෙරිටේජ් පැතර සපෝට් කරන්න එතකොට ඒක හෙමයි මේ ඔකත් එක දැන් අපි තපට කතා කරන්න අවශ්‍ය දෙවල්ලියන් හිතාගෙන හිටියගත්තව මේක මේ හිස්ට්‍රියක් ගැන මේ හිස්ට්‍රියක් ගැන නිකන් කතා මේ ඇත්තරම හිස්ට්‍රිය එක 1950 ඉඳන් මේ චැම්පියන්ෂිප් රවුන්ස් විදිහට පටන් අරගෙන තියෙනවා. ඒ කියන්නේ මේ චැම්පියන්ෂිප් එකක් විදිහට ෆෝමියුලා 1 පටන් අරන් තියෙනවා. එතකොට ඒ කියන්නේ ඩ්‍රයිවර්ස් චැම්පියන්ෂිප් එක තමා මේන්ම දේ විදිහට කියලා තියෙන්නේ. එතකොට 1950 ඉඳන්ම ඒක පටන් අරගෙන තියෙනවා. ඉතින් ටීම් ඊට කලින් ග්‍රෑන්ඩ් ප්‍රී කියලා තිබිලා නැහැ. ඊට කලින් නිකන් රේසස් තිබිලා තියෙනවා මේ මේක අර ඊට පස්සේ තමයි වැඩි කළා සිස්ටම් එකකට අරන් එහෙම දොලාර FIA එකක් එස්ටැබ්ලිෂ් වෙලා ඒ කාලේ තමයි හරියටම වෙලා තින්නේ කියලා තමයි අපි දන්නේ. වැඩේ අපි වැරදි නම් කියන්නේ. අපි දන්නේ නැත්තම් කමෙන්ට් කරපන් උඹලා දන්න ඕගොල්ලන් නැහැ කියලා කමෙන්ට් කරපන්. අපි දන්න විදිහට එහෙමයි. මොකද මේ ඔය ඒ කාලේ ඉඳන් ගත්තොත් මේ 2020 තිබ්බා මේ 70th anniversary grand prix එක තිබ්බා මම හිතන්නේ මේ ඒක තිබ්බෙත් සිල්වර්ස්ටන් වල එහෙමම මේ පොඩි පොඩි anniversary celebrations වගේ තිබ්බා. ඒකම මේ අර ඉතිහාසයක් තියෙනවා ලොකුවට. ඒ කාලේ ඩ්‍රයිවිං ස්ටයිල්ස් උයි දැන් ඩ්‍රයිවිං ස්ටයිල්ස් උයි වෙනස්. ඒ වගේම විශේෂයෙන්ම මේ F1 වල වැදගත්ම දේ තමයි මම නම් දකින්නේ සේෆ්ටි.
මේ අවුරුදු ඔව්. ගාන වෝල් වෙච්චේදී අපි ඒව ගැන ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඒකම ජානේන්ද්‍ර අපිට කියන්නකො බලන්න මේක චැම්පියන්ෂිප් මොනවද තියෙන්නේ මොන වගේ ඒවා තියෙන්නේ කියලා අපිට පොඩ්ඩක් කියන්න බලන්න නිකන්. ඔව් දැන් හැම සීසන් එකකම තනි ඩ්‍රයිවර් කෙනෙක්ට පුළුවන් තමන්ට පොයින්ට්ස් තමන්ට ඉන්ඩිවිජුවල් පොයින්ට්ස් අරගෙන ලැඩර් එකේ ඉහළටම යන්න. ඒක පොයින්ට්ස් ලැබෙන විදි තියෙනවා. පළවෙනියට පොයින්ට්ස් 25යි, දෙවෙනියට 18යි 18යි 18යි, තුන්වෙනියට 12යි. එතකොට එහෙම හැම එතකොට ස්ප්‍රින්ට් රේස් කියලා තියෙනවා සමහර වීකෙන්ඩ්ස් වල. ඒ ස්ප්‍රින්ට් රේස් වලට 8යි. පළවෙනියට 8යි නේ. පළවෙනියට 8යි. 8යි, දෙවෙනියට 7යි. එහෙම හම්බෙනවා. එතකොට අන්තිමට සීසන් එක ඉවර වෙනකොට වැඩිම පොයින්ට්ස් ගත්ත කෙනා ඩ්‍රයිවර්ස් චැම්පියන්. සරලවම එච්චරයි. එතකොට එක ටීම් එකකට ඉන්නවා ඩ්‍රයිවර්ස්ලා දෙන්නේ. එතකොට ඒ ඩ්‍රයිවර්ස්ලා දෙන්නට වෙන වෙනම පොයින්ට්ස් හම්බෙනවා. ඒ පොයින්ට්ස්ම තමන්ගේ ටීම් එකට පොයින්ට්ස් කියලා එකතු කරලා ගන්න පුළුවන්. එතකොට තමන්ගේ ඩ්‍රයිවර්ස්ලා දෙන්නව දැන් හිතන්නකෝ මගේ ටීම් එකේ ඉන්න මම මැක්ලරන් නම් මගේ ටීම් එකේ ඩ්‍රයිවර්ස්ලා දෙන්නම 1 2 වෙනවා. එතකොට ඒ දෙන්නගේම පොයින්ට්ස් ටික ටීම් එකට තමයි යන්නේ. එතකොට එහෙම ඩ්‍රයිවර්ස් කන්ස්ට්‍රක්ටර්ස් චැම්පියන්ස් කියලා වෙනම සෙක්ටර් එකක් තියෙනවා. ওই දෙකේ තමයි කට්ටිය කම්පීට් කරන්නේ. එතකොට ෆෝමියුලා 1 වල තියෙන ආතල්ම කෑල්ල තමයි ඩ්‍රයිවර්ගේ කම්පිටිෂන් එකට අමතරව ටීම් වෙනම චැම්පියන්ෂිප් එකට තරඟ කරනවා. ඒක ඉතින් ලොකු පසල් එකක් නේ. ලොකු පසල් එකක්. හැම කෑල්ලක්ම එකතු වෙන්න ඕනේ. හැමෝම හරියට තමන්ගේ රෝල් එක ප්ලේ කරන්න ඕනේ. ඒ ඩ්‍රයිවර් විතරක් නෙමෙයි, ඒ කියන්නේ ඩ්‍රයිවර්ගේ ස්කිල් එක මත විතරක් නෙමෙයි. එන්ජින් එක ඊට අමතරව කාර් එක ඩිසයින් කරන විදිය, ඒක ඩෙවලොප්මන්ට්. දැන් සාමාන්‍යයෙන් සීසන් එක ගත්තම මේ අවුරුද්දේ ෆේස් 26ක් තියෙනවා 24ක්ද මම මතක නැහැ 24 නේ 24 ඔව් 24 අතර අවුරුදු පුරාම ඩෙවලොප් කරන වෙලාව කාර් එක දැන් පටන් ගන්න කාර් එක නෙමේ සීසන් එක ඉවරෙද්දී තියෙන කාර් එක. ඒක ඩෙවලොප්මන්ට් එක කරේ නැත්නම් එතකොට ආයේ ඒ ටීම් එක පස්සට යන්න පුළුවන්. ඒක ඉතින් මාර ඒක එක්සයිටිං වෙන එක. ඒක තමයි අර engineering පැත්තයි skills පැත්තයි ඊට පස්සේ racing තියෙන differences ඒ ඔක්කොම ඇඩ් වෙද්දී ඉතින් ඒ මාර එක්සයිටිං මේ එක්ස්පීරියන්ස් අපි මේක කාර් එක ගැන කතා කරනකොට අපිට කියන්නේ කාර් එක ගැන කතා කරන්න ගොඩාක් පැතිකඩවල් තියෙනවා. අපි කාර් එකක් ඩෙවලොප් කරනකොට ෆෝමියුලා 1 කාර් එකක් ඒ සීසන් එකට අදාළ සීසන් එක ඩෙවලොප් කරනකොට FIA එක ඒගොල්ලෝ තමයි ගවර්නින් බොඩි එක. ඒගොල්ලෝ තමයි හැමදේම කන්ට්‍රෝල් කරන රෙගියුලේෂන්ස් හදන්නේ. ඒගොල්ලෝ දානවා රෙගියුලේෂන් එක එළියට දානවා. ඒ රෙගියුලේෂන්ස් වල ඇතුළේ ඉඳගෙන තමයි මේ ටීම්ස් කාර් එක ඩෙවලොප් කරන්නේ. ඒතර අපිට අපි ඒ ගැන වෙනම පස්සේ ඉන් ඩීටේල් කතා කරනවා මේ ඒක අවුරුද්දෙන් අවුරුද්දට මේවා වෙනස් වෙච්ච හැටි. එතකොට දැන් මේ 2026 කියන්නේ සාමාන්‍ය අවුරුදු 10කට විතර ආපු ලොකුම රෙගියුලේෂන් චේන්ජ් එකක්. එතකොට ඒක කොහොමද අන්තිමටම ආව රෙගියුලේෂන් චේන්ජ් එකත් එක්ක කම්පෙයාර් වෙන්නේ කියලා අපි ඉස්සරහට මේ පොඩ ඉන් ඩීටේල් කතා කරන්න බලාපොරොත්තු වෙන ඕගොල්ලොත් එක. දන්නේ කට්ටිය දැනගෙන ඉන්න ගයිඩ් බුක් එකක් දෙනවා මේක කාර් හදන්න ඕන විදිය නැත්නම් සමහර කට්ටිය ඕන විදිහට කාර් හදන්න පුළුවන්. දැන් ඉස්සර කාලේ මට මතක නෑ අවුරුද්ද කීයද කියලා මේ බජට් එකක් තිබ්බේ නෑ. එතකොට ගොඩක් සල්ලි තියෙන මේ ටීම්ස් ගොල්ලොන්ට මිලියන්ස් ගණනක් තියෙනවා ස්පෙන්ඩ් කරන්න නේ. ඉතින් දැන් එහෙම නෑ. දැන් බජට් එකක් තියෙනවා. ගොඩක් ගයිඩ්ලයින්ස් වගේ තියෙනවා. ඒක ටික අනිවාර්යෙන් ෆලෝ කරන්න ඕන. අනිවාර්යෙන් ෆලෝ කරන්න ඕනේ. ඔව්. ඒ වගේ ඉතින් මේකේ ආතල් කොටස් ගොඩක් තියෙනවානේ. ඒ අස්සේ කොහෙන්ද පටන් ගන්න ඉලිතා කරද රින්න අපිට. කොහෙන්ද පටන් ගන්න කියලා හිතන්නේ. ඒ අස්සේ අර පොලිටිකල් කේසුත් යනවා. දැන් මම අයිඩීවල ගැන කතා වුණේ සමහර මිනිස්සු පියෝලි ෆෝමියුලා 1 බලන රීසන්ස් වෙනස්. මම බලන්නේ කාර් එක පැත්තෙන්. එතකොට මම දන්නේ මලින්ද කොයි පැත්තෙන් බලනවද කියලා. මම කලින් ඩ්‍රාමා තමයි මම බලන්නේ. ඩ්‍රාමා. ඉතින් දැන් මගේ ඔෆිස් එකේ වැඩ කරන එක්කෙනෙක් ඉන්නවා. මම දීලකටත් කිව්වේ මේ ඌ ඇවිල්ලා මගෙන් අහන්නේ අරූගේ කොන්ට්‍රැක්ට් එක ඉවරුනහම ඌ කවදා කෝකට යයිද කියලා. එහෙම. දැන් මට ඒ වැඩක් නැහැ.
ඉතින් මම දැනන් ඉන්න එක හොඳයි එනට ඒක බලන්න පැතිකල ගොඩක් තියෙනවානේ ඒක ආතල් ගෑලි ගොඩක් තියෙනවා මේ අනිතක මේ කියපකට මුලින්ම අර කියන්න ඕනේ අර දැන් ඩ්‍රයිවර් එක ටීම් එක චැම්පියන් කෙනෙක් වෙලා කන්ස්ට්‍රක්ටර් චැම්පියන්ෂිප් එක වෙන එකෙක් දිනන අවස්ථාවලුත් තියෙනවා ඒකේ හින්දා තමයි මාර ආතල් වෙන්නේ අර කලින් ගිය අවුරුද්දේ ඒක මැක්ලරන්ට ඔන්න හැබැයි ඊට කලින් අවුරුද්දේ කලින් අවුරුද්දේ වුණා. මේ මැක්ලරන් දින්නා ඉන්න ඊට පස්සේ 21ත් එහෙමනේ මැක්ස් දින්නට මර්සිඩීස්ලා මේ චැම්පියන්ෂිප් ඒක බලපාන්නේ ඩ්‍රයිවර්ස් දෙන්නම කොච්චරක් ළඟින්ද කොච්චරක් උඩින්ද හැම රේස් එකම දිනන්නේ කියන එක අනුව තමයි මේක ඩ්‍රයිවර් කෙනෙක් විතර perform කළත් මදි ඒකම අපි අර නිකන් කියාගෙන නිකන් පොඩි ඉන්ට්‍රෝ එකක් විදිහට සාමාන්‍යයෙන් දැන් මේ අවුරුද්දේ රේසස් මලින්ද කිව්වාගේ 24ක් තියෙනවා 2025ත් 24ක් තිබ්බා 2024ත් 24ක් තිබ්බා එතකොට 2023 තිබ්බේ 22යි එහෙම එහෙම තමයි ඕක ගියේ මේ 2019 වගේ ගත්තොත් 2019 20 වගේ ගත්තොත් එහෙම රේසස් 21ක් 20ක් වගේ තමයි තිබ්බේ දැන් මේ කියනම කමර්ෂියලයිස් නැත්තම කතාව මේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ F1 රේස් එකක් නගරයකට එනවා කියන්නේ නගරේ ආර්ථිකය පිටින් අර මේ වෙනස් වෙනවා වගේ සීන් එකක් අර ලොකු කොන්සෙප්ට් එකක් තියෙනවා වගේ තමයි මේ මාර්කට් වෙනසක් වෙනවා ඉතින් ලොකු ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩෙවලොප්මන්ට් එකක් වෙනවා ඒකම රෙගියුලේෂන්ස් හදන්න ඕනේ ඒ දේවලුත් එක්ක මේක හෙන කම්පිටිෂන් එකක් තියෙන ලෝකේ ගොඩක් රටවල් අතර මේ වෙනු එකක් ගන්න මේ එතකොට අනික පටන් ගන්න සාමාන්‍ය ඔස්ට්‍රේලියාවේ පටන් ගන්න සීසන් එක ඔස්ට්‍රේලියාවේ පටන් ගන්න ඉවරෙන්නේ අබුඩාබි ඔස්ට්‍රේලියා පටන් ගන්න කවද්ද මාර්තු 8නේ මාර්තු 8නේ 8 මාර්තු පස්සේ වීකෙන්ඩ් එක තමයි අනිත් එක මේ රේස් හැම වෙලාවෙම රේස් වීකෙන්ඩ් හොඳේ තියෙන්නේ මේ රේස් වීකෙන්ඩ්ස් තියෙන්නේ රේස් එක තියෙන්නේ හැමදාම සිකුරාදා ට්‍රැඩිෂනලි යන්නේ සිකුරාදා සෙනසුරාදා ඉරිදා කියන දවස් තුනට තමයි රේස් කාර් ටික මේ පාරේ තියෙන දකින්න පුළුවන් වෙන්නේ එතකොට ඒ වීකෙන්ඩ් එකේම රේස් ටිකට් එහෙම ප්‍රයිසින් එක එක ගණන් වල තියෙනවා සාමාන්‍යයෙන් ලොකු ආයෝජනයක් කරන්න ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් එක ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩඩ් මේ රටින් රටට වෙනස් නේද රටින් රටට වෙනස් මන් නිකම් බැලුවා මේ මෙල්බර්න් එකට යන්න ඒකත් ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් නෙමේ මේ තනකොළ හරි තනකොළ පිස්ස පත්තක ගහක් උඩ කියලා බලන්න වත්තක ගහක් පැත්තේ ඒකත් අමාරු ඒකත් අමාරුයි මට ඒ අනිත් එක දීලා කියන්න ඕනේ අර මේ සාමාන්‍යයෙන් රේස් ස්ට්‍රක්චර් එක ප්‍රැක්ටිස් තියෙන විදිය සාමාන්‍යයෙන් ප්‍රැක්ටිස් සෙෂන් 3ක් දෙනවා 3ක් තියෙනවා ඊට පස්සේ ක්වොලිෆයින් කියලා එකක් තියෙනවා ඒකේ ෆාස්ටස්ම ලැප් එක තියෙන කෙනාට තමයි ඊළඟ ගැන ඇත්තම රේස් එකේ ග්‍රාන්ඩ් ප්‍රී එකේ පෝල් පොසිෂන් එක හම්බෙන්නේ එතකොට ඒ ක්වොලිෆයි වෙන කියන එක දැන් අපි සාමාන්‍ය රේස් එක පටන් ගන්න පිළිවෙලක් තියෙනවා නේද ඒ පිළිවෙල අපිට ඇත්තම අදා ගන්න තියෙන විදිය තමයි ක්වොලිෆයි කියන එක ක්වොලිෆයි සාමාන්‍යයෙන් සැටර්ඩේස් එහෙම නැත්නම් සමහර දවස්වල ෆ්‍රයිඩේස් තියෙනවා මේ සැටර්ඩේ දැන් ක්වොලිෆයින් පිළිවෙල කියන්නේ රේස් එක පටන් ගන්න පිළිවෙල හොයාගන්නේ හැමෝටම දෙනවා chance එකක් බෙස්ට් ලැප් එක ගැන එක වන් ලැප් ටයිම් එකක් හදන්න හැමෝටම chance එකක් දෙනවා ඒ chance එකේ fastest min එක නම පයිලට්ම ස්ටාර්ට් කරන්න රේස් එක ස්ටාර්ට් කරන්න සමහර ඒක ට්‍රැක් එන් ට්‍රැක් එකට ඒකේ ලොකු ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා දැන් මොනකෝ කියලා ට්‍රැක් එකක් තියෙනවා ඒකෙදි ඒකේ සාමාන්‍යයෙන් පෝල් පොසිෂන් එකට ආවොත් ඒක ඕවර්ටේක් කරන්න ගොඩක් අමාරු ට්‍රැක් එකක් එතකොට ඒකේ පෝල් පොසිෂන් එකට ආවොත් නිකන් ගැරන්ටිඩ් වින් එකක් වගේ තමයි නිකන් ලොකු ෆකප් පැක් ගියේ නැත්තම් සෝරි ඒක කපලා ගන්න ලොකු මේකක් අවුලක් ගියේ නැත්තම් ඉතින් ගැරන්ටිඩ් වින් එක දැන් මැක්සි බෝයි එහෙම ඉස්සරහින් හිටියොත් ඌ ලොවෙත් දිනනවා ඒක ඌ දිනනවා සමහර පව්කාරයෝ ඉන්න වාසනාවන්ත පව්කාරයෝ එහෙම ඒකේ ෆෙරාරි එකේ ලෙක්ලැක්ට එහෙම උට ජීවිතේට දිනන්න බැහැ තිබ්බේ හැබැයි අන්තිම දිනන්න බෑ හැබැයි කඩාගත්ත යන්දා මොනකෝ හැබැයි මැක්සිට එච්චර සෙට් මේක නෙමේ නේ මොනකෝල එන්නට අරක තමයි ඉතින් කතන්දරේ ක්වොලිෆයින් පව්කාරයෝ ඉන්න මලින්ද කියපු මේකට අපි කියන්න සයිඩ් ට්‍රැක් කරා එකපාරක් ක්වොලිෆයි වෙලා පෝල් පොසිෂන් එකේ ඉඳලා ලෙක්ලයාට මේ රේස් එක පටන් ගන්න බැරුව කියලා ගියර් බොක්ස් කේස් එකක් ගියානේ ගියර් බොක්ස් කේස් එක ඔව් අපි මේ පැක්කට අවුත් කියමු මේ
ප්‍රක්ටිස් ස්ප්‍රින්ට් එක ගැනත් කියන්නේ ස්ප්‍රින්ට් එක ගැනත් පොඩ්ඩක් කියන්න මලින්. අටලිස් ප්‍රක්ටිසේෂන් එක ගැනත් කියමු. ප්‍රක්ටිසේෂන් සාමාන්‍යයෙන් තුනක් තියෙනවා. ඒ කියන්නේ හැම රේස් වීකෙන්ඩ් එකේම අලුත් ට්‍රැක් එකට ගියාම ටීම් එකට හදා ගන්න තියෙනවා ගොඩක් දේවල්. මේ බ්‍රේකින් බැලන්ස් මේ කියන්නේ ට්‍රැක් එක යන විදිය අනුව කොහොමද මේ ඩ්‍රයිව් කරන ස්ටයිල්ස් වෙනස් වෙන්න පුළුවන්. මේ සමහරට ග්‍රිප්ස් තියෙන එක තමයි වල. කියන්නේ සමහරවල් කාර් ඩිසල් ඕඩ කරන වල දැකලාදී කාර් එක ඩිසල් යනවා. ට්‍රැකින් එලිටනවා. දැන් ඒවා සාමාන්‍යයෙන් ඩ්‍රයිවර්ට ප්‍රැක්ටිස් වෙන්නයි. ඊට පස්සේ ෆෝමියුලා 1 කියන්නේ ඩේටා ඩ්‍රිවන් ස්පෝර්ට් එකක්. හැම රේස් ලැප් එකක්ම දාන්න හැම ලැප් එකකින්ම එන ඩේටා ටික මාර වටනවා ඔප්ටිමයිස් කරන්න. කියන්නේ කාර් එක රේස් එකට ඔප්ටිමයිස් කරන්න රේස් ඩේ එකට ඔප්ටිමයිස් කරන්න ප්‍රැක්ටිස් සෙෂන් තුන මාර විදිහට වටනවා. ඉතින් ඒන් තමයි ඒ දවස් දෙකේ තියෙන ප්‍රැක්ටිස් සෙෂන් වල පුළුවන් තරම් ඩ්‍රයිවර්ස්ලා ඒ ට්‍රක් වල දුවන්න කියන්නේ ට්‍රක් වල රේස් කරන්න try කරන්නේ. ඊට පස්සේ ක්වොලිෆයින් සෙෂන් එක යනවා සැටර්ඩේ usually. ඊට පස්සේ ඒකෙන් එන මේ ලැප් ටයිම්ස් අනුව තමයි රේස් ඩේ එකේ කොහොමද පිළිවෙලින් වැටෙන්නේ. ඊට පස්සේ රේස් ඩේ කියන්නේ සාමාන්‍යයෙන් ලැප්ස් කිලෝමීටර් ගණන් තියෙනවා 300ක් නේ. කිලෝමීටර් 300 යනවා ලැප්ස්. මේ ට්‍රැක් එකට වෙනස් වෙනවා. ඔව් කියන්නේ කිලෝමීටර් 300 කියන ලිමිට් එක අපි දුමු කිලෝමීටර් 300 හරි පැය දෙකක් හරි. පැය දෙක හරි. ඒ ඇතුලේ ඇතුළත රේස් එක ඉවර වෙන්න ඕන. ඉතින් මේ ඒතකොට සමහර ලැප් වල සමහර රේසස් වල සමහර කන්ට්‍රීස් වල ලැප් 33ක් තියෙන පුළුවන්, සමහර 53ක් තියෙනවා, 73ක් තියෙනවා, depends on the kilometers. ඊට පස්සේ ඊට අනුව ස්ප්‍රින්ට් එක දිනනවා. ස්ප්‍රින්ට් රේස් එක ගැන පොඩ්ඩක් කියන්න. ස්ප්‍රින්ට් රේස් එකෙත් ඒකෙත් තියෙනවා ලැප්ස් 18ක් නේ ඒකේ. ඒකේ කිලෝමීටර් දෙකක් තියෙනවා. ඔව්. ඒකේ කිලෝමීටර් ඒකෙත් මේකේ එහෙම තමයි යන්නේ කිලෝමීටර් 100 කියලා තමයි. ඔව්. ඒකේ මේ අතර සමහර ඩ්‍රයිවර්ස් එකට කැමති නැහැ. මම කැමතිත් නෑ ඒක. ඒක මේ ඒක එක ඩ්‍රයිවර් එකේ දැන් සමහර වෙලාවට දැන් අපි ඩැනියල් රිකාඩෝ එහෙම ගත්තොත් ඌ ස්ප්‍රින්ට් රේස් වලට කැමතියි. මොකද ඌගේ රේසින් ස්ටයිල් එකට ස්ප්‍රින්ට් රේස් එකට ඌට හොඳයි ක්වොලිෆයින් එකක් ගන්නට වඩා. ඒක ආවේ මදන ඒ මේ මද කොහොමද කියන්නේ 20 කියන එක 21 ආවේ නේද? ඒක මෙතන දෙක ආවේ මම දන්නේ පොඩ්ඩක් මිනිස්සුන්ට 21 මේ ඒක නිකන් පොඩ්ඩක් කියන 21 තිබ්බ කාල විදිහයි දැන් තියෙන විදිහයි ස්ප්‍රින්ට් එකේ සීන් එක වෙනස්. 21 දී ස්ප්‍රින්ට් කියන්නේ ස්ප්‍රින්ට් ක්වොලිෆයින් වගේම යන්නේ. ඒ කියන්නේ ස්ප්‍රින්ට් එක දිනන එක්කෙනා තමයි ග්‍රාන්ඩ් ප්‍රී එක පෝල් පොසිෂන් එකෙන් පටන් ගන්න. ඉතින් ස්ප්‍රින්ට් එකේ මේක තමයි තියෙන්නේ. ඒකෝ ස්ප්‍රින්ට් එකේදී පෙනල්ටි එකක් ආවොත් එහෙම 5 සෙකන්ඩ් වගේ මේ ඌ යනවා පස්සට. මේ කියන්නේ එහෙම දේවල් එනවා. එතකොට ඒක පොඩ්ඩක් ඒක පොඩ්ඩක් ආයෙ රීඩිටෙක්ට් කරලා තමයි මේගොල්ලෝ හදලා තියෙන්නේ දැන් ඔය මේ ස්ප්‍රින්ට් ක්වොලිෆයින් කියලා එකක්. එතකොට ක්වොලිෆයින් කියලා. ස්ප්‍රින්ට් ක්වොලිෆයින් එක අර ප්‍රැක්ටිස් සෙෂන් එකක් එහෙම වෙනවා. ඒක ආවේ අර අලුතෙන් එන මේ දැන් ඇත්තම කිව්වොත් සමහර කට්ටියන හાર્ඩ්කෝර් ෆෑන්ස් උත් ඉන්නවනේ ෆෝමියුලා 1 ඒකයි බලපු කට්ටිය ඉන්නවා. ඊට පස්සේ ගොඩක් කට්ටිය ලොකු බූස්ට් එකක් ආවා මේ ඩ්‍රයිව් ටු සර්වයිව් කියන සීරීස් එකේ. ඒකෙන් අර අලුතෙන් එන ෆෑන්ස්ලාට අර පැය දෙකේ රේස් එක දිග වැඩි කියන මතය අනුව තමයි අර පොඩි රේස් එකකට දැම්මේ. එහෙමයක් තමයි පොඩ්ඩක් බූස්ට් කරන්න කියලා තමයි ආවේ. ඒ කොච්චර දුර තාර්ථකද කියන එක ඉතින් කියනවා වගේ. පර්සනලි මම එච්චර ලොකු ෆෑන් කෙනෙක් නෙමෙයි. 2000 මම නම් කියන්නේ මේ උදාහරණ විදිහට ගන්න පුළුවන් රේස් දෙකක් තමයි මේ කියන්නේ ඔය ස්ප්‍රින්ට් ෆෝමැට් එක බලන්න මේ 2025 චයිනීස් ග්‍රාන්ඩ් ප්‍රී එක ලුයිස් හැමිල්ටන් දින්න ස්ප්‍රින්ට් එක ඒක හොඳ මේ රේස් වීකෙන්ඩ් එකක් ඒ වීකෙන්ඩ් එක ඒකම 25 චයිනීස් ග්‍රාන්ඩ් ප්‍රී එක මේ ආවට පස්සේ හැමිල්ටන් දින්න එකම රේස් එක ඒකනේ මේ 25 ඒක එතකොට ඊට කලින් ස්ප්‍රින්ට් එක ඒක ඊට කලින් 2021 බ්‍රසීල් ස්ප්‍රින්ට් එක ඒකේ හැමිල්ටන් පෙනල්ටියක් වැදිලා මේ හැමිල්ටන් පට්ට ඩ්‍රයිව් එකක් දීලා P6 ඉවර කරනවා මේ ස්ප්‍රින්ට් එක. ඒක ඇවිල්ලා මේ ඒක ඇවිල්ලා ඔය ෆෝමැට් එක ගැන අවබෝධයක් ගන්න මාර හොඳ රේස් වීකෙන්ඩ් එක 2021 බ්‍රසීල් කියන්නේ ඉන්ටර්ලාගොස් වල මේ රේස් වීකෙන්ඩ් එක. අනිත් එක 2025 මේ චයිනීස් ග්‍රාන්ඩ් ප්‍රී එක. ඉතින් බලන්න කියලා 5 seconds කියන එක පොඩි කියලා හිතනවා නම් ඔයගොල්ලෝ බලන්න මේ 5 seconds කියන එක අයියෝ මොකද්ද තප්පර පහයි කියලා එහෙම හිතනවා නම් ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න ගිහිල්ලා අපි කියන්නේ සාමාන්‍ය දීලක කියපු ස්ප්‍රින්ට් රේසස් දෙක ඔන්න ෆෝමියුලා 1 page එකේ නේ YouTube official page එකේ තියෙන highlights කැමති කට්ටිය පොඩ්ඩක් කියලා බලන්න මෙච්චර thumbnail කරලා දාන්න පුළුවන් නම් මේකේ thumbnail අපි දාමු මේ link එක දාමු මෙතන links
කොහෙන් හරි කොහෙන් හරි වැට මේ අපි එතකොට දැන් මේ- මේක තමයි කියන්නේ හිටියේ අපි ඊළඟට වීක් එකට එන්න කලින් අපි කාර් එක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන එඩික් ගැන කියමුනේ කාර් එකයි රේස් ට්‍රැක්ස් ගැනයි අපි මේ ඔහු බලාපොරොත්තු වෙනවා සාමාන්‍යෙන් ෆෝමියලවන් බලන කෙනෙක්ට එය හැබැයි ඒගොලොන්ට එක ඉංජිනීරිං පැත්ත ගැන දැනගන්න කැමතිනම් පොඩි බේසික් අයිඩියයක් දැහමෝම හැමට ෆිසික්ස් නොලේජ නැතිවන්න පුළුවන් එතකොට ඒගොලොන්ටත් මේ මොකක්ද මොනාද මේ කියන ටර්ම්ස් උගලන ගොඩක් ටර්ම් සයනවා කමෙන්ටේටස් ලගෙන ටර්ම්ස් වල ඇත්ත මීනිං එක මොකක්ද කොහොමද කායකට ඒක සම්බන්ධ වෙන්නේ ඒවා අර ප්‍රේශයක තුළ නිියවටන් ගෙට ලෝ එක පොඩි බේසික් දේවල්ටික අපි මේ ඩ්‍රැග් එක කියන්න මොකක්ද වෝටෙක්ෂයක් කියන්න මොකක්ද රියවිං එක බේසික් මේ පර්පස් එක මොකද කාරකට තියෙන ඒටික අපි ඔගලන් සාරලව පැහැදිලි කරන්න බලාපොරත්තුවන කොත්තර දුවට එක සාර්ථක වෙයි දන්න ඒකෙන් ඔගොල්ලොන්ට ඊළඟ රේසයක් බලන්නකොට කාරක ගැන ගොඩක් මෙතොට මේ කාරක ඔපරේට් කරනය ගැන කොත්තර මේ ලොකු එතන එෆට් ඇත්තිනද කියල තේරේ ඒම බලාපොරත්තුවත් තින තොට දැන් ඩ්‍රයිවිං ස්ටයිල් ගැනත් පොඩ්ඩක් අපි අතාරන්න ඕන ඒගැන්නේ සාමාන්‍ය දෙය අපි සාමාන්‍ය වහනයක් කෙලවනවාගේ නෙමේ ෆෝමිල ගැන සාමාන්‍ය රේස් කාරගක් කෙලවනකොට ඒත ට්‍රේල් බ්‍රේකින් කියල තියෙනවා එක ටර්ම්ස් තියෙනනේ බ්‍රේක් ගහන කියලම් වෙන අන්න ඒක මතක තියාගන්න මේ ගොඩක් මමෙන් තමා බ්‍රේක් කරන්නේ මේ වංගකුලේ වම් කකුලින් බ්‍රේක් කරන්නේ අනිත් එක ඒගැන්නේ සාමාන්‍ය අපි සාමාන්‍ය වාහනයක් පදිනකොට ඇක්සලටේ මේම කරනවා හිමීට බ්‍රේක්ේ ගල්ටයි නවත්තන්න ඔය කම්පලීටලි ඔපසිට් මේ බ්‍රේස් කාරය හයිම් බ්‍රේක් ගහලා හිමීට අතාරණක තමයි කරන්න ඒගැන් ට්‍රේල් බ්‍රේකින් කියලා ලෙසන් නම්බවන්න එක කියල් දුන්නාද මේ අපි ශේප්පගේ අද අමතාර කරපුේ ඕටික තමන අප අනාගත කතා කරන්න අපි ඔටික තම ඊළඟට අපි බලාපොරොත්වයම මේ අපේ ඩාට අපිට හොඳ වෙබ්සයිටයක් කම්මන අපි ගච්චයා කරන්න ඔගලොත් එක මේ ඒවා ඇන්ලයිස් කරන හැටි බලාපොරොත්තු ගොඩක් දී බලමු බලාපොරොත්තු ගොඩක් මම මේ සති තාත්ත කෙනෙක් වුණොත් මේ දෙන්න කියයි ටික මේ සති වුණොත් අපි ඊළඟ සති හම්බෙමු අපි ඒ තම්බෙ වෙදී ලදරු අවදී දම්ම අපි මේ ක්‍රීඩ මේ ක්‍රීඩා කෙරෙහි යොමු කරුම් මේ දරුවන්ව යොමු කරු දරුවත් තියාගෙන බලන්තරම බලාපොරොත්තු වෙන්නේ ප්‍රක්ටිස්සික එලගිරිහින එහෙනම් ජයවා අපි වැරදයක් කිවනම් ගණන් ගණ්ඩපා ගණන් ගන්න ෆේස්බුක් ඒවා මේක දකින කොහේරුණත් මේ කවෙන් කරන්න අපි අප නමුත් දානවන එකින්ද ඔන්න ඒල බැල්ල වැසේ දමත් ගණන්ගන්න තමන්න අවුලන්න අපිට කියන්න මොනද එන්න ඕන කිය ජය එහෙනම් ජයවා ජය බයි